හරි තියෙන්නේ අතර අපේ ගමනාන්තය. Good morning. දැන් අපි ඉන්නේ ගාල් අකුරැස්ස පාරේ ඇවිල්ලා අකුරැස්සෙන් දෙනියායට දාලා. ඔය කට්ටිය thumbnail එකේ දැකපු සූර්යකාන්ත කැම්පින් කරන්න යන ගමන්. ඉතින් අපේ ගමන් සගයා ඉන්නවා සසිදු අයියා. එතකොට අපේ යන්නේ සසිදු අයියාගේ වண்டிයේ. දැන් අපි කිලෝමීටර් සාමාන්‍ය 20කට 25කට ආසන්න දුරක් ඇවිල්ලා දැන් අපිට පොඩ්ඩක් මහන්සි නිසා මෙතන නැවතුණා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද මේ ගමන වෙන්නේ කියලා. දැන් ඉන්නේ නිල්වලාගඟ පේනමානේ. මොකද අපි දැන් නිල්වලාගඟ මේ පල්ලෙන් පේන්නේ. අපි මේ නිල්වලාගඟ අයින දිගේ තියෙන මෙන්න මේ පාර දිගේ සූර්යකාන්තට යන ගමන යනවා. දැන් අපි ගෙදරින් ඇවිල්ලා නම් එකමාරකට විතර ආසන්නයි. බලමු ඉස්සරහට ගිහලා කොහොමද යන්නේ කියලා. දැන් මේ පොඩ්ඩක් මැප් එක බලන්න නවත්තලා තියෙන්නේ. නිල්වලාගඟේ වතුර නම් මේ දවස්වල ගොඩක් බලමු ඉස්සරහට ගිහලා. දැන් අපි ඉන්නේ ගෙදර ඉඳන් කිලෝමීටර් 100ක් දුරින්. ගෙදරින් එද්දි මීටරේ බලලා ආවේ. දැන් මෙතනට එද්දි කිලෝමීටර් 100යි. ජයග්‍රාහි 30 වෙනි කිලෝමීටරේ ඉඳන් දැන් අපි සූර්යකාන්තට තව කිලෝමීටර් 30ක් විතරක් තියෙනවා. 40ක් 40ක් 46ක් වගේ. ඒ වගේ ගාණක් ඇති. කොහොමද එහා පැත්තේ view එක. දැන් මෙතන පොඩ්ඩක් විවේක අරගෙන හරි සමීපයි. වෙන්න මේ ඌරු බොක්ක පාරේ යනවා සූර්යකාන්තට. සූර්යකාන්තට තව කිලෝමීටර් 16යි තියෙන්නේ. සූර්යකාන්තට යන පාර දිගේ ඉන්නේ. කොහොමද ලස්සන. මාර නිදාසක් දැනෙන්නේ. මං කලින් පාරෙත් මෙච්චර හීතල පිස්සුවක්. කලින් පාරෙත් මෙච්චර විඳින්න අමාරුයි. තව ටික දුරයි. මේ පාරේ පොඩ්ඩක් බයික් එකේ යන්න අමාරුයි දෙන්නෙට. ඒක නිසා පොඩි ටිකක් අරගෙන අද අපි නවාතැනට යනවා පයින් අපි. සසිදු වෙනම් මට පොඩ්ඩක් කෑ ගහනවා මේ බල්ලොන්ටත් යන්න බැරි පාරක එක්ක ගෙනාවා කියලා. මට කරන්න දෙයක් නැහැ. හරි තියෙන්නේ අතර අපේ ගමනාන්තය. ගමනාන්තයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කෑට කන්න ගෙනාව පිටර ටික කුඩු වෙලා. එක විතරේ ගේමක් ගන්න වෙනවද? පිටර ටික කුඩු වෙලා. මගේ ගොංගට මේ බඩු ඔක්කොම එකේ දාලානේ. මන් දන්නේ නෑනේ බයිද අපි බඩු ගොඩක් අරගෙන. මං කිව්ව කඩලා වෙන මේක දාන්නේ මුල. බෝතලයක. ඉතින් කොහොම හරි මේ දෙන්නේ අද දැන් අපි නවතින තැන. මෙතන නෙමෙයි උඩ. මේ යන් අපි උඩට මම පොඩ්ඩක් නැවතුනේ මෙන්න මේ පොඩි කරදරේ නිසා. ඉස්සරහට ගිහින් බලමු. අඩෝ මට බැලන්ස් එක නෑ වගේ
සූර්යකාන්තට එනවනම් වතුර ගන්න තැනක් තියෙනවා දෙවනි මංගුවේ මං හිතන්නේ උඩට එන ගමන් තියෙන දෙවනි මංගුවේ මාරම් පිරිසිදුයි වතුර උඩුල්පතකින් ඉරකට වගේ අඩු අත්තල පිළි ගන්න ඒ බිත්තර තියෙන්නේ මාර බිත්තර ඉතින් මගේ බක පණ්ඩිතකමට කරගත්තුවා තමයි මේ බිත්තරක තනිකරම ඇඟේ ඒ කඩෙන් ගත්ත ගමන් එහෙම මේක උඩට දැම්මනේ ඔව් බං ඒ කියන්නේ වැඩි හිතුවේ නෑ ගයිස් ඔන්න අපි දැන් ඉන්නේ සූර්යකාන්තේ පොඩ්ඩක් අපි අතනින් අත් පිළි ගඳයි බිත්තර මේ වෙලා උඩු වෙලා මේක තමයි අද රෑ අපේ නවාතැන දැන් අපි බයික් එක නැගලා මේ පාර දිගේ උඩට යන්න තමයි හදන්නේ ගිහිල්ලා හොඳ තැනක් බලලා අපේ ටෙන්ට් එක සෙටප් කරලා අද රෑට වෙනසක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා බලමු ගිහිල්ලා උඩට ඔන්න අපි අද රෑ නවතින තැනට ආවා මාර කූල් එකක් තියෙන්නේ හෙට උදේ වෙනකන් අප මෙතන මේක අපේ කොහොමද view එක පිස්සු හැදෙනවා ආරම නිදාසක් දැනෙන්නේ දැන් අපි මේ හරිය කැම්ප් එක කරලා දර ටිකක් හොයාගෙන පොඩ මේ කැලේ පොඩ්ඩක් සුද්ධ කරගෙන දරාවැඩියට ලෑස්ති වෙන්න ඕන එහෙනම් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඔන්න අද අපි කැම්පින් ටෙන්ට් එක සෙටප් කරන්න වෙන මෙතන අර පැත්තට මුණ දාලා බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා ඉස්සරහට ටෙන්ට් එක අපි සෙටප් කරලා ඉවරයි. ටෙන්ට් එක දැන් අපි මේ ඇතුලේ වෙන දේවල් ටික බලමු. මොකද්ද කරන්න තියෙන ඇතුලට කියලා. ටෙන්ට් එකේ වැඩි හරි දැන් මෙතන කීමලයක් ගාගන්න අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරගන්න ඕන සීතලයි ප්‍රශ්නයක් තියෙනවා පොඩි නෙමෙයි ඒක ටිකක් ලොකු ප්‍රශ්නයක්. අපිට දැන් අතන උඩේ ඉඳන් එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ දවස්වල සිංහරාජ කැලෙන් එළියට ආපු ඇතෙක් කිනවලු දකුණු ආසියාවේ ලොකුම ඇතාලු. එයා ඊයේ එන්න අර පේන ආරණ්‍ය ගාවේ ඉඳියලු. එයා එනවලු මේකට. දැන් ඊ කට්ටිය ඊයේ බලාගෙන හිටියලු ඒවි කියලා. දැන් සමහර විට අද එයි කියලා කිව්වේ. ඊ කට්ටිය කිව්වේ කැමති නම් ඉන්න කැමති නම් යන්න කියලා. දෙන තීරණය කරා ඉන්න. මොනවාරිනොත් අපි ඒකට ලෑස්ති වෙලා පොඩි බයකුත් තියෙනවා නේද නැත්තම් මේ වුණත්
බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. තාම හරියටම ෂුවර් එකක් නැහැ මොකද්ද කරන්න කියලා. හවස් වෙනකම් බලලා තීරණයක් ගමු. තීරණේ දෙපැත්ත ඉන්නවා හෝ යනවා කියන එක උඩ තාම ඉන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙයාගේ යාළුවෙක්ට කතා කරා මේ සිංහරාජ ෆොරස්ට් එකේ ඉන්න. මම මේ වීඩියෝ එකත් දාන්නම් තනින් තනින්. මේ යකානම් කියන්නේ සති දෙකකට විතර කලින් මේ පැත්තේ හිටියලු. ඊට පස්සේ දැන් මිසින්ලු කුරුළු කන්ද පැත්තේ හිටියා කියලා ආරංචියක් තියෙනවලු. කුරුළු ගල පැත්තේ හිටියා කියලා ආරංචියක් තියෙනවලු. අද කියන්න බෑලු කියන්නේ මේ 17ක් 18ක් මරපු ඇතෙක්ලු. හිටියෝ ටෝච් ගහන්න එපාලු. ලොකු ගොම ගඳක් එක්කලු වෙන්නේ. ඒ කට්ටිය නම් සාමාන්‍යයෙන් ඔය ඒ කට්ටිය ඉන්න ගෙස්ට් වල කිචන් වල ඉඳන් ඔක්කොම වහලා යනවලු අලියා ඉන්න කාලෙට. දැන් අපි දෙලොවක් අතර තනි වෙලා ඉන්නේ. කියනවා නම් මේ කියලා මේ දැන් සද්දේ වෙලෙන් කලින් ආවා කියලා කිව්වේ. දැන් කොහෙද කියලා දන්නේ නැහැ. ඌ එක දැන් ඉන්නේ නැහැ. ඔව්. මේ අද අපිට නේද මේ ආයෙ ඉන්න තු ඉන්නේ නැහැ. මේ කාලා බලන්නකෝ. අප ෆුල් ඇලර්ට් එකේ එළිය වෙන මේ ෆුල් ඇලර්ට් එකේ එළිය වෙනකන් ඉඳියොත් අවුල්ද? ඉක්ිනස්තෝ ඌවා වගේ ඒ පොඩ පහ ගොමකට දුක් දෙන්නේ නැහැ. ගොමකට වෙනකොට ටයිම් නැද්ද? එහෙමයි නේ. යකෝ කිචන් එකේ වැඩනවා කියලා ඔක්කොම නවත්තලා යනවා එන්න ඔක්කොම. ඉන්නේ මාලියාව දුවනවා. දැන් අපි ඉක්මනට උයලා කැම ටික ලෑස්ති කරගෙන ඉතින් එහාට අපේ බෑගුත් ලෑස්ති කරගෙන මාරම විදියට ලෑස්තිලා ඉන්නේ වෙන ඕන දෙයකට මුහුණ දෙන්න. මොකද දැන් අපි මෙතනට ඇවිල්ලා කියපු මිනිස්සයාගෙන් නම් හිතුවේ මිනිස්සයා කිව්වේ ඇත්තටම ඇවිල්ලා පල්ලෙහෙන් ගෙස්ට් එකක් අරගෙන ඉන්න. එහෙම කියලා. ඒතකොට අපි හිතුවේ මේ මිනිස්සයා මේ ගෙස්ට් එකක් අපිට දෙන්න ගේමක් ගහනවා කියලා. පුළුවන්. දැනටත් එහෙම දෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒ වුණාට මෙයාගේ යාළුවෙක්ට කතා කරා අපි ෆොරස්ට් එකේ ඉන්නේ. යකා කිව්වෙත් ඉතින් හොයාගෙන ඇවිල්ලා ගහනවා කියලා හිටියොත්. එතකොට තමයි මගේ නම් එක රත් උනේ. නැත්තම් රත් වෙලා තිබුණේ නැහැ අරෝ කියපුවට නම්. ඌනම් කිව්වේ රිස්ක් එකක් අරගෙන ඉන්න එපා කියලා. දැන් අපි දෙන්න සෑහෙන වෙලාවක් කතා කරලා පැයක් විතර කතා කරලා ගත්ත තීරණයක් කොහොම හරි ඉන්නවද රෑ කියලා. වෙන දෙයකට මුහුණ දෙන්න. දැන් අපි ඒක නිසා ගෝල්ඩන් අවර් එක වෙනකන් ඉන්න තුමගේ අත වේවලන. ගෝල්ඩන් අවර් එක වෙනකන් ඉන්න නැතුව කෑමු යන්න කියලා බැලුවේ. වැඩේ පටන් ගමු. හවස් වෙන්න සීතල වැඩි. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් වෙලා තියෙන්නේ. හරි. ඉතින් අපි වැඩේ පටන් ගන්න යන්නේ. එහෙනම් උයමු. අපි අරගෙන ආපු නූඩල්ස් ටික දැන් බෙනවා දැන් මෙතන. ඉතින් යදින නලු කපන. සුද්දා දැන් අපි කන්න යන්නේ අපි හදපු ෂවර්ම අත්තනම් හොදන්න යනවා හොඳේ. ඒක පට්ට බං. සතෙක් වගේ කන්නේ. චීන රහ.
මනුස්සයෙක් අය කන්න තිබුණා. අත් දෙකම පාවිච්චි කරන්න පුළුවන් වුණා නම්. එක අතින් කන්නේ, එක අතින් කැමරාව අල්ලගෙන ඉන්නේ. ඒ නිසා කරන්න දෙයක් නැහැ. කරා බලන්න එක. නිකන් කමෙන්ට් දාන්න එපා. අර බලන්න අරු කන හැටි සතෙක් වගේ. කරන්න දෙයක් නැහැ. මාරම හත් වෙන්නේ. තසින් දෙය ගැත්බුනේ. ගයිස් දැන් අපි බොන්න යන්නේ දැන් මේක මාරයි වැට්ටාම එක අමුතුර ඔන්න ඉදිරියට අපේ කෑම සෙෂන් එක ඉවර වෙනවා කාලා බිජීලා අලියාවට අපි ගණන් ගන්නේ නැහැ අලිය දාලම නැහැ එහෙම කියලා ඇන්දවට අලිය එක්කම හරි කොහම හරි අපි දැන් කාලා වීල ඉවරයි රෑට කාලි ඉවරයි දැන් මෙතනින් එහාට තියෙන්නේ බැරෑරුම අපි ගමනේ ටිකක් අමාරු ඒවා දැන් ඉවරයි අමාරු නැති ඒවා දැන් මෙතනින් එහාට තියෙන්නේ රෑට මොන කොච්චර අමාරු වේද කියලා නම් ඉතින් කියන්න බෑ මොකද මේ වට පිටින් ආව ආරංචි එච්චර හොඳ නැහැ අවුලක් නැහැ තව කපල් දෙකක් විතර ආවා උඩට දැන් ඒ කට්ටිය උඩ බලලා ආවේ එතකොට ඒ කට්ටිය අදිත් පොඩ හවසේ එතකොට අලිය ආවොත් මගදී හැරෙන්න තියෙන ඉර කඩ වැඩි අපි ගාවට එන්න අපි ගාවට එන්න පුළුවන් දැන් මෙතන පොඩ්ඩක් පිළිවෙලක් කරගෙන බලමු ඉස්සරහට වෙලාවනම් හිමින් 6 පහුවීගෙන යනවා මාරම ලස්සනක් තියෙනවා ඉගෙලාවට කාලා ලම්බුද හෙට ඉගෙන ඉතින් සෙසුන්දෝ ගියා වතුර එකක් අරගෙන ඉතින් මෙතන පල්ලෙහා තියෙනවා අර අපි එද්දි වතුර ගත්ත ටැංකිය. එතනින් වතුර එකක් අරගෙන දැන් සෙසුන්දෝ ගියේ. ඉතින් අද රැට සමහර විට අපිට දකුණු ආසියාවේ උසම අලියත් බලන්න පුළුවන් නේද? හරිම ලස්සන හවස්වරුවක් එක්ක ගොඩක් ඉක්මනට රෑ වෙනවා. සත්තු කෑ ගන්නවා එන අර කැලේ. කොහොමද අර පැත්තේ සන්සෙට් එක? මාරම නිදාසක් ඉදර දැනෙන්නේ. මේක විඳින්න පින තියෙන්න ඕන. දැන් අපි අපේ ගිනි මැලේ ගහන්න යන්නේ දැන් රැට විතර වෙලා සසින්දෝයි වැඩේ කරන්න යන්නේ
ඊට පස්සේ ෂේප් එකේ සින්දුවක් එහෙම කියලා දොයිය බල. පොඩ්ඩක් දොයිය බබා වෙන්න කියලා බැලුවේ. අපි ඉතින් දේ ඉඳන් විඳපු මේ ලස්සන ඇතුලේ තව නොකියන කතාවක් තියෙනවා. නොකියන ගොඩක් කට්ටිය නොදන්න නොමියන කතාවක් තියෙනවා. ඉතින් මේ කතාව ඇවිල්ලා ඇත්තටම ඛේදවාචකයක්. ඉතින් මේ ලස්සන ඇතුලේ හැංගිලා තියෙන ඛේදවාචකයක්. එතකොට ඒ කියන්නේ මේ ඇඹිලිපිටිය ශිෂ්‍ය ඝාතනය ගැන තමයි මේ සූර්යකන්ද කියන ප්‍රදේශයෙන් සාක්ෂි හම්බෙන්නේ. කියන්නේ මෙන්න මේ ප්‍රදේශයෙන්. මේ අපි දැන් ඉන්න තැනින්. ඉතින් මේ කතාව පටන් ගන්න 1993 මෙන්න මේ ITN කුළුණ හදන්න මෙතන උඩ තියෙන ITN කුළුණ. ඉතින් ওই කුළුණ හදන්න පටන් ගන්න කාලේ මෙතනින් උඩට යන්න පාරක් හදන්න ඕනේ. ඔන්න ඔය පාර හදද්දි සමූහ වශයෙන් නල දාපු මිනි ඇටසැකිලි ගොඩක් ඒ කට්ටියට හම්බෙනවා. ඊට පස්සේ එක දවසක් 1993 දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ රාවය පත්තරේ ප්‍රධාන කර්තෘට දුරකථන නැමතුමක් ඇවිල්ලා කියනවා මෙන්න මේ විදිහට මෙන්න මේ සූර්යකන්ද ප්‍රදේශයෙන් හම්බෙනවා මිනි ඇටසැකිලි ටිකක් කියලා. ඉතින් ආසන්න වශයෙන් කොට කලිසම් එහෙම ඇදගත්තු ළමයි ටිකකගේ මිනි තමයි හම්බෙන්නේ. ඉතින් කොහොම හරි ඕක හොයාගෙන ගිහිල්ලා අන්තිමට මේක කට්ටිය හොයාගෙන මේ ඇඹිලිපිටිය පාසල් සිසු ඝාතනය තමයි එතන වල දාලා තියෙන්නේ කියලා. ඉතින් ඒට ඒ අනුව 1993 දෙසැම්බර් මාසේ 13 වෙනිදා මට මතක විදියට රාව්‍ය පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය විදියට හෙඩ්ලයින් එක යනවා. ඇඹිලිපිටියේ විද්‍යාලයේ මරා වල දැමූ සිසුන් හමුවේ හරි ඔන්න ඔයගේ හෙඩ්ලයින් එකක් යනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ලොකු කතන්දර ගොඩක් ගෙතිලා තියෙනවා එතනින් එහාට. ඒ කියන්නේ ඉස්කෝලේ එවකට හිටපු ප්‍රින්සිපල් මාරු කළා, අලුත් ප්‍රින්සිපල් කෙනෙක් දැම්ම කතාවක් යනවා. ඒ වගේ ගොඩක් කතන්දර ගොඩක් යනවා. ඉතින් මේ කතා අපිට කියන්න සුදුසු දේවලුත් වෙන නැද්ද දේවලුත් වෙනවා. ඉතින් ඒක නිසා ගුරු කතාවක්. ඉතින් ඒක ලින්ක් එක දාන්නම්. ඔව් අපි මමත් ඒක YouTube channel එකකින් හොයාගත්තු කතාවක්. මම ඒකේ link එක description එකේ දාලා තියන්න. full කතාවම ඕනනම් ඉතින් ඒක ගිහිල්ලා හොයලා බලන්න. ඉතින් අපි දැන් ඉන්නේ වෙන්නේ මේ ඛේදවාචකයේ සිද්ධ වෙච්ච තැන. ඒකට දැන් මේ රෑ සමහර විට හොල්මන් ඉන්නත් පුළුවන්. මම මූට කියලා ආවේ මම හොල්මන් වලට බයයි කියලා. එනකොට මේ බය නැහැ, අලියට විතරයි බය. දැන් ඉතින් බොට කඳා. දැන් ඉතින් අපි ඉන්නවා බලමු. ඉතින් තාම රෑ 9වත් වෙලා නැහැනේ. ජීවත් වෙන තර්ජනයකින් තින්නේ අලියකින් විතරයි. අලියෙන් විතරයි ජීවිත තර්ජනයක් තින්නේ. උඩත් තව කට්ටියක් ඉන්නවා බය වෙන්න දෙයක් නැහැ. කට්ටිය සින්දු කියන නිසා බල්ලු පුරනවා. ඉතින් ඔය විදිහට අපි බලමුනේ. ගිනිමැලෙත් ලොකු ගිනිමැලයක් ගන්න තරම් දර හෙව්වේ නැහැ. බලමුකෝ. කිලෝමීටර් 100 ගණනක් ගමනක් ගිහිල්ලා ඇත්තටම ඉතින් ගමන් මාංශය ටිකක් අදටම තියෙනවා. දැන් ඉතින් අපි දෙන්නටම එකට මෙතන නිදා ගන්න බෑ. මොකද ඇත්තටම අලි කතන්දරේ තියෙනවා. ඒක නිසා සවිතෝයි කිව්වා යා පොඩ්ඩක් එළියේ ඉන්නම්. පුළුවන් තරම් වෙලාවක් මට නිදා ගන්න. ඊට පස්සේ මම හැරලා ඉන්නම්. එයා පොඩ්ඩක් රෙස්ට් කරනකම් කියලා. ඉතින් දැන් මේ විදිහට අපි කතා වෙලා දැන් සවිතෝයි එළියේ ගිනිමැලෙත් ගහගෙන ඉන්නවා. මම පොඩ්ඩක් නිදා ගන්නවා. මොකද ඒත් එක මෙතනින් අද රෑට තියෙන කතන්දර ඉවර කරනවා. දැනට රෑ මොකක් හරි විශේෂ දෙයක් වුණොත් සමහරට එන්න එපා. වැරදිලා හරි අලිය ආවොත් අපි අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්න බලාගෙන ඉන්නවා. ඉන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. බලමු අපි ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. එහෙනම් දැනට good night. චිකනේ සද්දයක් එනවා. සාරද මේ පල්ලෙහා පැත්තෙන් යනවා මචං. මට ඒක ඇත්තටම බල්ලෝ කෑ යනවා. මගේ සද්දයක් ඇහෙනවා. අඩෝ ටෝච් එක ගන්න එපානේ. එපා ගහන්න එපා බං. හරිද? කිව්වනේ මේ ඒ කියන්නේ අර ෆොරස්ට් එකේ ඉන්න මගේ යාළුවත් කිව්වේ මූණට ටෝච් ගහන්න එපා. ඒක ගැටියන් කියන්නේ බං. කොහෙන්ද දැන්නේ ඉන්නේ? ගහන්න එපා. හරිද? බල්ලෝ කෑ ගන්නවා බා. බල්ලෝ අම්මට සිල්ලෙන්න ගාලා. දැන් ඒ කියන්නේ උත් උදාහයි නම් බං කෑයි හන්නේ. තාගන්න බෑනේ බා. කියන බයිමුද යවන්ද බයයි බා. ඉංග කල්පනා කරලා බලමුනේ. ගිනිමැලේ නියුද කොකට? කොකරන් වල දාන්න.
ෆිල්ම්ලනේ වතුරක දාපන් ගිනින්න. ගලින් මොනවද කරන්නේ? ගයිස් දැන් සද්ද නම් ටික ටික අඩු වෙලා ගියා. කලින් අර තිබුණ බල්ලෝ බුරපු සද්ද. ඒකට අර පොඩ්ඩක් අර පෙරලන වගේ සද්ද දැන් ගොඩක් දුරට නෑ ඇත්තෙම නැති වගේ. ඒ වුණාට දැන් අපිට පල්ලෙහාට යන්නද උඩට යන්නද කියලා කිසිම අයිඩියා එකක් නැහැ. දැන් මම නම් හිතාගෙන ඉතින් මෙතනින් vlog එක ඉවර කරන්න. ඒ වුණාට දැන් සද්ද අඩු දැන් බය තියුණාට සද්ද අඩු වුණාට පස්සේ දැන් අපිට හිතෙනවා ආපහු මේ වීඩියෝ එකත් කරන්න කියලා. මේ දැන් සද්ද නැහැ. සද්ද ඇත්තෙම නැහැ. දැන් අපි දෙන්න තවත් කල්පනා කරනවා මෙතන ඉන්නවද යනවද කියන එක ගැන තමයි තවත් කල්පනා කරන්නේ. බලමු මොකද කරන්න කියලා. අපේ සූර්යගන්ධයේ ත්‍රාසජනක ගමන ඉවරන අපිට විතර මේක ත්‍රාසජනක ගමනක් කරගන්නේ බලාපොරොත්තුනේ. හෙට උදේට සන්රයිස් එකත් බලලා කියපු අයියා කියන දේ අහපු නැති නිසා හැබැයි ඒක අපිට ලොකු අත්දැකීමක්. මාරම අත්දැකීමක්. ඒක එහා පැත්තේ කන්දෙන් පෙරලෙද්දී යවපු බය ඒකෙන් ආපු අත්දැකීම්. ඔව් ඒක නම් පට් එක්ස්පීරියන්ස් එකක් මේ. ඒකට දැන් ඉතින් අපි පල්ලෙහාට යන්න ගත්ත තීරණෙත් හරිද කියලා අපිට කියන්න බෑ. ඒකට දැන් ඉතින් පල්ලෙහාට යනවා. ඒ වගේම ඉස්සරහට තව අමතක නොවන වීඩියෝස් මොනවා හරි සෙට් වුණොත් අපි පල්ලෙහාට දානවා වීඩියෝස්. නැත්තම් මෙතනින් වීඩියෝස් ඉවරයි. vlog එකත් මේ විදිහට ඉවර වෙනවා. එහෙම වුණොත් ටිකටම වීඩියෝස් බලන්න subscribe කරලා තියාගන්න. මේක කතා කරන්නවත් හරියට නෝට් නැහැ. කියන්නේ මේ නෑ කියන්නේ ඔළුව පිස්සුවටලා තියෙන්නේ. පොඩ්ඩක් කලබලෙන් ඉන්නේ. ඒ නිසා මේ පුළුවන් විදිහට වීඩියෝස් ටික දානවා. දැන් මෙතනත් අපි පුළුවන් විදිහට ක්ලීන් කරලා යන අපි ගිනි මැලේ මන් නිව්ව වතුර දාලා. එහෙනම් දිගටම වීඩියෝස් බලන්න ආපහු කියනවා subscribe කරලා තියාගන්න. එහෙනම් ලයික් කරන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න කොහොමද වීඩියෝ එක ගැන. bye. එහෙනම් guys දැන් අපි යනවා මේක දිගේ පහලට. අපි හිමින් ඇවිදගෙන තමයි යන්නේ. මොකද අපි බයික් එකේ යන එක ඇවිල්ලා ටිකක් අවදානම්. ඒක නිසා මේ සූර්යකන්දෙන් පල්ලෙහාට යනකම් මේ ටික ඇවිදගෙන යන්න තමයි තීරණය කළේ. අපි දැන් යම් පල්ලෙහාට මොකද වෙන්නේ කියලා බලන්න.